good morning guys. අපි දැන් හෙව් වලට යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 61ක් විතර යන්න තියෙනවා. මාර ලස්සන පාරක යන්නේ. සමහර ෆුටේජ් නම් ගන්න හම්බුනේ නැහැ. සමහර ඒවා තාම ගන්න තියෙනවා. අපි ගිහිල්ලා සෙට් වෙමු කොහමද කියලා බලමු. අපි දැන් හොටෙල් එකෙන් පිටත් වෙලා මේ වෙනකොට පැයක් වගේ තව පැයක් විතර යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොන වගේ ප්ලේස් එකකටද මේ යන්නේ. මොන වගේ දේවල්ද බලන්න තියෙන්නේ කියන එක. ඕකේ ගයිස්, ඔයාලට පේනවා දැන් යනකොට මේ ගොඩක් වැහි ගතියක් තියෙන දවසක් අදත්. අර අපි කලින් ගියපු දවස් ටිකේ වගේම අපි ගිහිල්ලා බලමු. මම නම් හිතනවා වහිනා ඇති කියලා ඉතින් මේකට. කමන්නේ අපි පුළුවන් විදියට ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරමු මේ තැන් ටික. see you there. ඕකේ, අපි අපේ පළවෙනි තැනට එමු. මෙතෙන්ට කියන්නේ එම්පරර් කායිදීන් ටූම් කියලා. මේකට මෙහෙම කියන්න හේතුව තමයි මෙහි ඉඳලා තියෙන රජ කෙනෙක් කායිදීන් කියලා. ඊට පස්සේ යා නැති වුණාට පස්සේ යාගේ බොඩි එක, ඒ කියන්නේ යාගේ සොහන හදලා තියෙන්නේ මෙතන ඇත්තටම. ඉතින් මේක ඇතුළට යනකොට අපිට බලා ගන්න පුළුවන් යාගේ සොහන තියෙන තැන. ඒ වගේම තව එක විදියට හදපු ගොඩනැගිලි. ඉතින් අපි ඇතුළට යමු, ගිහිල්ලා බලමු ඔයාලට මොන වගේ දේවල්ද මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් දැන් අපි මෙතන පොඩ්ඩක් ඇවිදින ගමන් මට හිතුණා ඔයාලට පොඩ්ඩක් මේ හිව් ඉම්පීරියල් කැපිටල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් මේ හිව් ඉම්පීරියල් කැපිටල් එක තිබිලා තියෙන, කියන්නේ මේක ඇත්තටම අගනුවරක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේක අගනුවර විදිහට මේ රටේ තිබිලා තියෙන්නේ 1802 ඉඳලා 1945 වෙනකම්. ඒ කාලේ ඒ අතර මේ කාලේ කියන්නේ නිග්වෙන් ඩිනාස්ටි ඒරා එක කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ නිග්වෙන් කියන රජ පරම්පරාව තමයි මේ වියට්නාම් මේ කාලේ පාලනය කරලා තියෙන්නේ. ඒ වගේ මේ අගනුවර ගොඩක් යුද්ධ වලට මුහුණ දීපු අගනුවරක්. ඒ අතරින් කැපී පෙනෙනම යුද්ධයක් තමයි වියට්නාම් වෝ එක කියලා කියන්නේ. ඒකෙදී ගොඩක් හානි සිද්ධ වෙලක් තියෙනවා. ඒ හින්දාම මේ අගනුවර දැන් අද වෙනකොට UNESCO World Heritage එකක් විදියට තියෙනවා. ඔක්කොම සංරක්ෂණ කටයුතු දේවල් සිද්ධ වෙනවා ඒක හරහා. ඉතින් ඒ ඒරියා එක තමයි අපි දැන් මේ එක්ස්ප්ලෝර් කරන්නේ. මේ ඒ ඉම්පීරියල් කැපිටල් එකේ එක කොටසක්, එක තැනක් අපි ඊළඟ එකට යනකොට ඒවා ගැන කතා කරමු. හරි ගයිස්, අපි දැන් අපේ ඊළඟ ස්ටොප් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට කියන්නේ එම්පරර් ටුක් ඩුක් ටූම් කියලා. ඒ කියන්නේ අතරම මෙහි ඉඳලා තියෙන රජ කෙනෙක් ටුක් ඩුක් කියලා. එයාගේ සොහන තමයි මේ තියෙන්නේ. එතනත් අර කලින් සොහන වගේම තමයි ලස්සනයි. ලස්සනට දේවල් ටික කරලා තියෙනවා. අපි අතට ගිහිල්ලා බලමු ඉක්මනට මොන වගේද කියලා. හරි, දැන් අපි කලින් තැනින් ගත්ත ටිකට් එකම යූස් කරලා අපි ටුක් ටුක් ටූම් එකේ ටිකට් බලන තැනින් ටිකට් කවුන්ට් එකෙන් ඇතුළට ආවා. මම දැන් ඔයාලට කියන්න ඕනේ, ඔයාලා මේක මේ වගේ මෙහි බලන්න එනකොට, ඒ කියන්නේ ඉම්පීරියල් සිටි එකට එනකොට ඔයාලා ඉම්පීරියල් සිටි කියන පළවෙනි තැනින්ම ඔයාලට ගන්න පුළුවන් මේ මුළු ඉම්පීරියල් සිටි එකේම තියෙන හැම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකකටම බලන් විදිහ ටිකට් එකක්. අපි මේ විදිහ ටිකට් එකක් තමයි ගත්තේ. ඉතින් ඒ හින්දා අපිට ආයි අමුතුවෙන් මෙතන ටිකට් ගන්න ඕනුනේ නැහැ. දැන් අපි ඇතුළේ ඉන්නේ. අපි ඉස්සරහට හිමීට යන් යන ගමන් බලමු මේකේ තව මොනවද බලන්න තියෙන්නේ, මොන වගේද කියලා. ඇතුළට එනකොටම නෝට් වෙච්ච දෙයක් තමයි ඉස්සරහම ලොකු පොකුණක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඒ හරිය අපි පොඩ්ඩක් ඉඳලා බලලා එහෙම ඉතින් ඉස්සරහට යන්න පටන් ගත්තා. මේකේ දැන් බිල්ඩින්ග්ස් වල එහෙම ආකිටෙක්චර් එක ගැන කියනවා නම් ඔයාලට මතක ඇති කලින් අපි කියපු තැන එතනදිත් මේ වගේම ආකිටෙක්චර් එකක් තියෙන බිල්ඩින්ග්ස් තමයි බලා ගන්න තිබුණේ. ගොඩක් සවුත් ඊස්ට් ඒෂියන් ආකිටෙක්චර් එකක් තමයි මෙහෙත් බලන්න තියෙන්නේ. තායිලන්ඩ්, කම්බෝඩියා වගේ රටවල ඔයාලා දකින විදිහ වගේම. ඉතින් අපි ඇතුළට යනකොට තව බලන්න තියෙන දේවල් බලාගෙන ඉක්මනටම මේක කවර් කරලා අපි ඊළඟ තැනට යමු. මොකද ඊළඟ තැන තව අපිට ගොඩක් වෙලාව අවශ්‍ය කරන්නේ. එහෙනම් ඉතින් අපි අතුරට යන ගමන් තව කතා කරමු.
ඒ වගේම මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා වියට්නාම් වෙනවා නම් එන්න හොඳ කාලවල් ගැන. සාමාන්‍යයෙන් වියට්නාම් විතරක් නෙමෙයි සවුත් ඊස්ට් ඒෂියන් රටවලට යද්දී ගොඩක්ම හොඳ වෙන්නේ ඔක්තෝබර් වලින් පස්සේ ඉඳලා මාර්තු වගේ වෙනකම්. ඊට පස්සේ කාලගුණය එච්චර හොඳ නෑ ඒ රටවල්වලට. එක්ක වහින්න පුළුවන්, එහෙම නැත්නම් සීසන් එක නෙමෙයි, කියන්නේ මුහුද රළු වෙන ගති තියෙනවා. තායිලන්ඩ් වගේ යනවා නම් වියට්නාම් වෙනකොට පොඩක් රස්නේ වැඩි, එහෙම දේවල් ටිකක් තියෙනවා. ඉතින් එහෙම බලපුවම ගොඩක්ම හොඳ ඔක්තෝබර් අග ඉඳලා මාර්තු මුල් සතිය හෝ මැද සතිය වගේ වෙනකම් තමයි. දැන් මම කලින් අර විදිහට යන්න තියෙන ටයිම්ස් ගැන කියන්නේ අවුරුදු මොන කාලවලද යන්න පුළුවන් කියන එක කිව්වට වෙද එකේ කාලෙදී හොඳයි කියලා කිව්වට සමහර වෙලාවල් වලට හිතා ගන්න බැරි විදිහට වෙද එක වෙනස් වෙන්න පුළුවන් මේ රටට. දැන් අපිත් ආවේ එන්න තියෙන හොඳම කාලේ කියලා කියපු කාලෙදී අපිට ගොඩක් වෙලාවට වැහි කාලේ කියන්නේ වැස්සට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ හිටපු ගමන් කුණාටු වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා ඒවටත් රෙඩි වෙලා එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි දැන් මේ ටුක්ටුක්ගේ ඒ සොහන තියනට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි සොහන තියෙන්නේ. දැන් අපි අතුරට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේද මේක කියලා. ඒක අදට මේ වියට්නාම් වල ගොඩක් මිනිස්සු මෙතෙන්ට එනවා. ඒ වගේම ටුවරිස්ට්ස් ගොඩක් එනවා මේක බලන්න. තවත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා බලලා යන්න මේක මොන වගේ දෙයක්ද සහ මේ දේවල් ගැන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඉතිහාසය ගැන. ඉතින් මේක බලලා අපි යන්න පිටත් වෙමු. අපේ තුන්වෙනි නවතුමට එතැට ගිල්ලා අපි සෙට්ටම මේක ගැන පොඩක් කතා කරන්න. ඕකේ ගයිස්, අපි දැන් දනංවල ඉම්පීරියල් සිටිය එකට ඇවිල්ලා ඉන්නේ. සෝරි, දනං නෙමෙයි, අපි හිව්වල ඉම්පීරියල් සිටිය වලට ඇවිල්ලා ඉන්නේ. මේක අපි හිව් කියවට ඇත්තටම ප්‍රොනවුන්ස් කරන්නේ හේ කියලා මේ කට්ටිය නම්. දැන් අපි ඉම්පීරියල් සිටිය එක පැත්තට පයින් ඇවිදලා යනවා. ලස්සන පාත් එකක් තියෙන. ඉතින් ඒක යන ගමන් ෆොටෝ ටිකක් ගහගෙන හිමීට ඉස්සරහට යනවා. ඊට පස්සේ ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා එතනින් ඇතුළට යන්න තමයි තියෙන්නේ. ගිහිල්ලා බලමු මොන වගේද, කොහොමද, ලස්සනද කියලා. මම කලින් මෙතෙන් එනකොට ඔයාලට මේක කිව්වේ ඉම්පීරියල් සිටි එක කියලා. මං එතන පොඩි වැරද්දක් කරා ඒක කියපු විදිහේ. ඇත්තටම මේක ඉම්පීරියල් සිටි එක නෙමෙයි, ඉම්පීරියල් සිටඩෙල් එක. ඉම්පීරියල් සිටඩෙල් එක තියෙන්නේ ඉම්පීරියල් සිටි එක ඇතුලේ. ඒ වගේම ඉම්පීරියල් සිටඩෙල් එකට අමතරව අපි කලින් ගියපු තැන් දෙකක් තියෙන ඉම්පීරියල් සිටි එක ඇතුලේ. ඉතින් අපි මේ සිටඩෙල් එක ඇතුළේ මෙතන රජමාලිගාවක්. මේක ඇතුළට යන ගමන් අපි මේක විස්තර කතා කරමු. ඒ වගේම ඔයාලා මේක ඇතුළට එනකොට මේකේ තියෙන දේවල් එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට නිකන් අර ආවේ ඇයි මොකක්ද මෙතන වෙන්නේ කියන එක ගැන, මොකක්ද මෙතන වුනේ, ඒ දේවල් ගැන ලොකු අයිඩියා එකක් නැති වෙනවා. ඒ හින්දා ඔයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේගොල්ලෝගේ ඇප් එකක් තියෙන ඇතුළට එනකොටම ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් එකට පොඩි ගාණක් ගෙවන්න තියෙනවා. ඔයාලා ඒ ගාණ ගෙවුවට පස්සේ ඇප් එක ඔයාලට දවසකට ඒ ඇප් එකට ඇක්සස් හම්බ වෙනවා. ඒකේ තියෙන රෙකෝඩින්ග්ස් ඔයාලා යන තැන්වල අංක ගහලා තියෙනවා. ඒ අංකයට අදාළ රෙකෝඩින් එකක් තියෙනවා. ඒ රෙකෝඩින් එක ප්ලේ කරපුවාම ඒ තැන් ගැන ලොකු අයිඩියා ගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ඒක කියලා දෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩක් වටින දෙයක්. ඇතුළේදී දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේකට මුලින්ම ඇතුළට එනකොට හම්බ වෙන්නේ ඉම්පීරියල් සිටඩෙල් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඒකත් ගොඩක් පරණ ගොඩනැගිල්ලක්. ඒ වගේම ඔයාලා දකින්න ඇති අපි එනකොට අර ලොකු ලස්සන බිල්ඩින් එකක් තිබුණේ ඉස්සරහින්. ඒක තමයි. ඒකේ ඔයාලට පුළුවන්, ඒ කියන්නේ මේක බලන්න එන ඕන කෙනෙකුට පුළුවන් එතන උඩට ගිහිල්ලා ඒක තියෙන දේවල් බලන්න. ඒ වගේම මේකත් එක්තරා විදිහක කෞතුකාගාරයක් වගේ තමයි. එතනත් ඒගොල්ලෝ තියලා තියෙන එක එක කෞතුක භාණ්ඩ. ඉතින් ඔයාලට ඒව බලලා ඒ වගේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතෙන්ට එනකොට. ඉතින් මේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට එනකොට ඇවිල්ලා පොඩ්ඩක් මේන් එන්ට්‍රන්ස් එක පහු කරගෙන අපි ඉස්සරහට එනකොට අපි ඊළඟට හම්බ වුණේ මේකේ ඇතුළේ තියෙන Thai Hoa Place කියන තැන. මේක ඇත්තටම මේක තමයි මේන් සෙරමනි හෝල් එක
කියන්නේ මොනහරි උත්සවයක් හරි මොනහරි ගැන රජ පවුලට අයිති මොනවා හරි දෙයක් ලොකු උත්සවයක් තියෙනකොට මෙතන තමා තිබිලා තියෙන්නේ. දැන් ඔයාලට මේ පේන්න තියෙන එක. ඉතින් මේ හරි. දැන් අපි තයිහෝවා පැලස් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේ අපි දැන් ඔයාලට කලින් පෙන්නුවා මේක එළියෙන් කොහොමද තියෙන්නේ කියලා. දැන් තමයි මේ ඇතුලේ අපිත් බලන්නේ. ඒ ඇත්තටම මේක හරිම ලස්සනයි. කියන්නේ හැම එකක්ම ඔගේ රත්තරන් ආලේප කරලා එක එක විදිහේ කැටයම් දාලා කැටයම් කරලා ලස්සනට හදලා තියෙන තැනක්. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ගොඩක්ම සෙරමනිස් වලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙනුත් විශේෂයෙන්ම ඔටුනු පැලැන්වීම වගේ දේවල් වලදී පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම මේක හදලා තියෙන්නේ 1805 දී. ඒ කියන්නේ 1805 මේ ඉඳලා තියෙනවා එම්පරර් ජියාලොන් කියලා. එයාගේ කාලෙත් තමයි හදලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ තව පොඩි ප්‍රතිසංස්කරණ වෙලා තියෙනවා. ඊට පස්සේ එක එම්පරර්ස්ලා ඉන්න කාලවල වලදී ආකිටෙක්චර් එක ගැන කිව්වොත් මම කලින් කිව්වා වගේම සවුත් ඊස්ට් ඒෂියන් ආකිටෙක්චර් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක ඉක්මනට බලලා අපි ඊළඟ තැනට යමු. ඉතින් අපි දැන් තයිහෝවා පැලස් එක බලලා ඉවරයි. එතනින් පස්සේ පැලසෙන් එළියට ආපු ගමන් ඔයාලට පේනවා මේක හරි ලොකු තැනක්. ඒ කියන්නේ තයිහෝවා පැලස් එක විතර නෙමෙයි මේ ඉම්පීරියල් සිටඩෙල් එක කියලා ගත්තාම ඒක ගොඩක් ලොකු තැනක්. ගොඩක් බිල්ඩින්ග්ස් තියෙනවා. එක දේවල් තියෙනවා බලන්න. ඉතින් තයිහෝවා පැලස් එකෙන් පස්සේ අපේ ඊළඟ තැන තමයි මේ සිටි ඉම්පීරියල් සිටඩෙල් එක ඇතුළෙම තියෙන ෆොබිඩන් පර්පල් සිටි කියන තැන. මේකටත් අපි ගිහිල්ලා බලමු මොනවා වගේද කොහොමද වෙන්නේ කියලා මේක. සහ මේක ගැන කිව්වොත් එහෙම මේක කලින් නිකන් මේ එම්පරර්ස්ලාගේ රෙසිඩන්ස් එකක් වගේ තමයි තිබිලා තියෙන්නේ. හැබැයි වියට්නාම් වෝ එකෙන් එහෙම ගොඩක් හානි වෙලා තියෙනවා. බෝම්බ වලින් බුලට්ස් වලින් එහෙම ගොඩක් හානි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් වුණාට පස්සේ මේක ප්‍රතිසංස්කරණය කරලා මේ විදිහට ජනතාවට බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් අපි අතට ගිහලා බලමු මොනවා වගේ ඔපෙන් එක කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ ෆොබිඩන් සිටිය එක. ඇත්තටම මේක සිටිය එක කිව්වට මේක නිකන් කොරිඩෝ එකක් වගේ. වාට පේන ඇති තික්කටම තියෙන රතු පාටින් හදපු වෝල් එකක්. ඒ වගේම රතු පාටින් හදපු කණු සහ දොරවල් වගේ දේවල් ටිකක් තියෙන. ඒ වගේම ලස්සනයි. ඉතින් අර රත්තරන් පාවිච්චි කරලා මේ කැටයම් කරපු එක කැටයම් ජාත් වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක මේක හරි ලස්සනයි මෙතන බලද්දි නම්. ඒ වගේ මේක අර මම කලින් කිව්වා වගේ ගොඩක් පරණයි. ඒ වගේම ගොඩ මේ යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් ඉඳලා හරිම ලස්සනට මේගොල්ලෝ මේක තියාගෙන ඉන්නවා. ඉතින් මේ අපි මේක දිගේම ඉස්සරහට යමු. මේකෙන් එහා පැත්තට ගියපුවම තව එක පැලස් එකක් තියෙනවා අපිට යන්න. අපි එතෙන්ටත් ගිහලා බලමු ඒක මොන වගේද කියලා. හරි. අපි දැන් ෆොබිඩන් පර්පල් සිටි එක බලලා ඉවරයි. එතනින් එළියට එනකොටම අපිට ඊළඟට යන්න තියෙන තවත් එක පැලස් එකක්. මේ පැලස් එකට කියන්නේ කියන්ට්‍රොන් පැලස් කියලා. මේක ඇවිල්ලා මේකේ කියන්නේ මේ ඉම්පීරියල් සිටඩෙල් එකේ අවසානයේටම බලන්න තියෙන රොයල් රෙසිඩන්ස් එක. නැත්නම් රජතුමාගේ ගෙදර මේක හදලා තියෙනවා කියන්නේ හිටපු රජතුමාගේ අර ජීවත් වෙන්න සහ වැඩ කටයුතු කරගෙන යන්න ක්වාටර්ස් එකක් වගේ දෙයක් විදිහට. ඒ වගේම මේක හදලා තියෙන 1921ත් 23ත් අතර කාලෙදී එම්පරර් කයිදින් කියන රජතුමා. ඒ වගේම පස්සේ මේක තව රජවරු
ඉඳලා තියෙනවා. ආර්කිටෙක්චර් එක ගැන කිව්වොත් මේකෙත් තියෙන සවුත් ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් වල තියෙන ආර්කිටෙක්චර් එකම තමයි. පොඩාර කැටයම් කරලා තියෙන රත්තරම් වලින් එහෙම වලට එළියෙදිත් පේන නිකන් අර මුතුම වයිබ්‍රන්ට් කලර්ස් ටිකක් තියෙන්නේ. ඒ වගේම මේක 1947 දී පළවෙනි චයිනා වෝ එකේදී ඉන්දෝ චයිනා යුද්ධෙදී සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා නටබුන් විතරයි තිබිලා තියෙන්නේ. පස්සේ 2019 දී මේක හුවේ මොමෙන්ට්ස් කන්සර්වේෂන් සෙන්ටර් කියන තැනින් කියන්නේ සංවිධානයෙන් ආයි මේක ප්‍රතිසංස්කරණය කරලා ඒ තිබ්බ විදිහටම හදලා තියෙනවා. ඒ කියන්නේ 1920 තිබ්බ මේක දැන් තියෙන නිකන් කෞතුකාගාරයක් වගේ. ඒ කියන්නේ ඉස්සර මේක හිටපු රජවරු ඒ පාවිච්චි කරපු දේවල් තිබ්බ දේවල් මොනවද කියන්නේ ලංකාවේ කෞතුකාගාරයේ තියෙන අන්න ඒ වගේ තමයි. හැබැයි මේක මේ ඉම්පීරියල් සිටඩෙල් එකට විතරක් අදාළ දේවල් ටික විතරක් තියෙන තැනක් තමයි. ඕකේ හයි ගයිස් එතකොට දැන් අද අපේ දවසේ අද දවසේ යන්න තිබ්බ තැන් ඔක්කොට මගේ ගිහිල් ඉවරයි. අද තම අපේ ට්‍රිප් එක වියට්නම් ටුව එක අවසාන දවස. වස හෙට අපව අපි සිංගප්පෝ ගුඩ්මනින් ගයිස් අද තම අපි අවසාන දවසේ කියන අපි මෙහි වියට්නාම් වලින් අවසාන දවස. අපි දැන් යන්න රෙඩිලා ඉරයි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන ගමන් ඉන්නේ. අපිට මෙහෙදී දනං එයාපෝට් එකෙන් අපිට යන්න තියෙනවා හෝචිමින් එයාපෝට් එකට. හෝචිමින් එයාපෝට් එකෙන් තමයි අපිට සිංගප්පූර්ට ෆ්ලයිට් එක ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි සිංගප්පූර්වේදී අපි ආයෙ හම්බෙමු. බයි බයි.